අයිබෝන් දරුවනේ අපි අද ජාතික රූපවාහිනී ජාතික පාසලට සම්බන්ධ වෙන දරුවන්ට අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මාතෘකාවක් දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය. ඔය දරුවෝ දන්නවා අනුරාධපුර යුගයේ විභාගයට අහන රචනාමය ප්‍රශ්න අහන ප්‍රධාන වශයෙන් පාලකයෝ තුන්දෙනෙක්ගෙන් ප්‍රශ්න අහනවා. දේවානම්පියතිස්ස, දුටුගැමුණු කාවන්තිස්ස දේශපාලන හා සංස්කෘතික ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවට පත් වුණේ සමකාලීන වශයෙන් සුවිශාල අධිරාජ්‍යයක් ගොඩනංවාගෙන සිටි මෞර්ය අධිරාජ්‍යය නැත්නම් අශෝක අධිරාජ්‍යය සමග ඇති වූ සම්බන්ධතාවය. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය තුළ සිදු වූයේ යයි සඳහන් මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව සනාථ වෙනවා. දැන් දරුවන්ට මේ රූප දර්ශනය දකින්න තියෙන මිහින්තලයට අදාළ රූප දර්ශනයක්. මේකේ මිහින්තලයේ ඇත්තටම ආරාධනාගල කියන කොටස තමයි දකින්න තියෙන්නේ. දැන් දේවානම්පියතිස්ස කාලය තුළ ඇතිවෙච්ච ආගමික ප්‍රබෝධය ගැන සඳහන් කරද්දී මේ මිහින්තලය වැදගත් වෙනවා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය කොට නිර්මාණය කළ තියෙන ශ්‍රී මහ බෝධි විහාරය. ඒ තුලින් තමයි ලංකාවේ බෝධි වන්දනය ආරම්භ වුණේ. ලංකාවේ ප්‍රථම ස්තූපය ථූපාරාම ස්තූපය මුල් කාලේ තාම කුඩාවට තමයි මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ. මහාවංශයේ සඳහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා ඉසුරුමත් කුලයෙන් පැවිදි වෙච්ච පුද්ගලයන්ට ඉසුරුමුණි විහාරය කරලා පූජා කළා කියලා සඳහන් වෙනවා. රාජ්‍ය අනුග්‍රහය යටතේ දිනුවටපත් වූ කලා ස්ථාන අතර නැත්නම් ආගමික ස්ථාන අතර වෙස්සගිරිය වැදගත් වෙනවා. මිහින්තලය, වෙස්සගිරිය, ඉසුරුමුණිය කියන ස්ථානවල ස්ථාන කේන්ද්‍ර කරගෙන විශාල ආගමික ප්‍රබෝධයක් ඇති වුණා.